හරි මෙහෙමයි දැන් ක්ලාස් එකේදී මම ඔයාලට කිව්වා සුළු කිරීම ගැටලු තියෙන අයට කොහොමද ලඝු ගණක පොතක් භාවිතා කරලා ලේසියෙන්ම සුළු කිරීම කරන විදිය කියලා දෙන්නම් කියලා මම කිව්වා ක්ලාස් එකේදී. එතකොට අපි දැනට යන වායු පාඩමේදීත් ඔය වගේ සුළු කිරීම ටිකක් සෙට් වෙනවා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. දැන් ඔයා හිතන්න අපිට ගොඩක් දුරටම ඔය වායු පාඩමේදී හම්බ වෙනවනේ 8.314 කියන කියනේ. ඔය 8.314 ගුණ කිරීම 64.25 ගුණ කිරීම 10 බෙදීම 55 ගුණ කිරීම 10 කියලා හිතන්න. එතකොට මේ වගේ එකක් දැක්කොත් ඔයාට කැල් එකක් නැතුව මේක සුළු කරන එක ටිකක් අමාරු වැඩක් නේ. මේක මේකෙන් ගුණ කරලා ආයි 55න් බෙදලා ආයි ඉතින් 10 රින බලනම් සුළු කරගන්න පුළුවන් ඔයාට. ඒ වුණාට මේක මේ අතින් ප්‍රායෝගිකව නිකන් කරනවා නම් අමාරු වැඩක්. කැල් එකකින් නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි ලඝු ගණක පොතක් භාවිතා කරලා ලඝු වලින් අපිට මේක ලේසියෙන් සුළු කරන්න පුළුවන්. හරිද? එතකොට මම ගෲප් එකේ දාලා ඇති ඔයා ඒක බලන්න ෆොටෝස් දෙකක්. ඔයාට ඕන කරන ලඝු පොතේ ඔයාට ඕන කරන පේජ් දෙකක් තමයි දාලා තියෙන්නේ. හරිද? ඒ දෙක විතරයි අපිට මේ වගේව සුළු කරන්න ඕන වෙන්නේ. එතකොට ලඝු ගණක පොතක් ඔයාට කඩෙන් ගන්න පුළුවන්. ගොඩක් කඩවල තියෙනවා. බුක් ෂොප් වල නම් අනිවාර්යෙන් තියෙනවා. හරිද? නැති අය ඒක ගන්න නැති අය ඒක ගන්න. තියම නම් ප්‍රශ්නයක් නැහැ නේ. හරි. එතකොට මේ ඕකේ ඔයාට තියෙනවා මේ පොතේ ලඝු ගණක කියලා තැනක් ඇති. තව ඕනනම් ප්‍රකෘති සයින, ප්‍රකෘති ටැන්ජන එහෙම උඩම තියෙනවා. ඔය කොලේ උඩම දාලා තියෙනවා නමක්. හරිද? මෙන්න මේ හරියේ නමක් දාලා ඇති. ඒකෙන් ඔයා තෝරගන්න ඕන උඩ තියෙනව ලඝු ගණක කියලා. අන්න ඒ පේජ් එක තමයි තෝරගන්න ඕන. ඒකේ මෙන්න මෙහෙම අගයන් ටිකක් තියෙනවා 0 1 2 3 4 ආයෙ වෙන් කරලා තියෙනවා 5 6 7 8 9 ආයෙ වෙන් කරලා තියෙනවා මධ්‍යන්න අන්තරය කියලා තැනක්. මධ්‍යන්න අන්තරය කියලා එතනත් ආයෙ තියෙනවා අගයන් ටිකක් 1 2 3 4 ආයෙ වෙන් කරලා 5 6 7 8 9 කියලා ඇති. හරිද? ඔයා පොඩි අධ්‍යයනයක් කරන්න ඕක. ඊට අමතරව ආයේ මෙහෙන් යටට තියෙනවා 10න් පටන්ගෙන 10 11 12 ඔහොම යටට ඇති මේකේ තියෙනවා 99 දක්වා. 99 දක්වා තියෙනවා. ඒක පොඩි අධ්‍යයනයක් කරන්න ඔයා බලලා. හරිද? ඊළඟට මේ හැම එකකටම අදාළව 10.0 11 ඔය වගේ හැම එකටම අදාළවම මෙහෙම මොකක් හරි අගයක් තියෙනවා. ඒකත් අධ්‍යයනය කරන්න හැම එකටම අදාළව අගයක් තියෙන බව. හරිද? අධ්‍යයනය කරන්න කියන්නේ පොඩ්ඩක් බලන්න ඒ ඇති. සුළු කරන විදිය මම කියලා දෙනවා. ඔය දල අවබෝධය අරගත්තට පස්සේ අපි බලමු කොහොමද මෙන්න මේ වගේ එකක් සුළු කළා අන්තිම උත්තරේ ලේසියෙන්ම ගන්න කියලා. හරි. එතකොට මේ කියන පියවරවල් ටිකෙන් ඔයා මොකක් හරි කෙටි සටහනක් දාගෙන දිගටම මෙතනින් පස්සේ හම්බෙන හැම සුළු කිරීමකට අදාළවම මේ විදියට වැඩේ කරන්න. එතකොට ඔයාට අමුතුවෙන් මේක කටපාඩම් කරලා එහෙම මුකුත් කරන්න ඕන වෙන්නේ නැහැ. හරි. එතකොට අපි මුලින්ම බලමු කැල් එකක් ගහලා මොකද්ද මේකට එන අගය කියලා. හරිද? මේකේ තියෙන්නේ 8.314 3.14 ගුණ කිරීම 64.25 ගුණ කිරීම 10 බෙදීම 55 වැඩි කිරීම 10 හරි. ඕකට අගයක් එනවා 9.712 එහෙම ලොකු අගයක් එනවා. අපි පොඩ්ඩක් ලියමු දලාගයක්. මේකට එනවා 9.712 වැඩි කිරීම 10 ඍණ 26ක් තමයි කැල් එකේ ගැහුවම එන සුළු කිරීම. එතකොට අපි බලමු දැන් ලඝු ගණක වලින් කොහොමද මේකට එන අගය කියලා. දෙකම එකම අගයක් එන්න ඕන. ආසන්නව පොඩි දශම ස්ථාන වෙනස් වීම වෙන්න පුළුවන්. මොකද කැල් එකේ ගොඩක්ම නිවැරදි වෙනවනේ. හරි. ලඝු ගණක පොත අරගෙන ඔයා මුලින්ම කරන්න ඕන දැන් මෙන්න මෙතන තියෙන සංඛ්‍යාව තියෙනවනේ. ඔය සංඛ්‍යාවේ මේ දශම ස්ථානයෙන් වම් පැත්තේ එක ඉලක්කමයි නම් තියෙන්නේ.
මෙයාට අදාළව අපි ලියන්නේ 0.0 කියලා පටන්ගෙන. එක ඉලක්කමයි නම් තියෙන්නේ 0.0 වලින් පටන් ගන්න ඕන. හිතන්නකෝ දැන් මෙතන දශම ස්ථානයේ මේ පැත්තේ ඉලක්කම් දෙකක් තියෙනවනේ. එහෙනම් 1.0 වලින් පටන් ගන්න ඕන. ඒ වගේ දශම ස්ථානයෙන් වම් පැත්තේ ඉලක්කම් 3ක් තියෙනවා නම් 2.0 කියලා පටන් ගන්න ඕන. හරි. ඒක මුලින්ම ඔලුවට දාගන්න. එහෙනම් මෙතන 8.314 නේ තියෙන්නේ. එතකොට දශම ස්ථානයෙන් මේ පැත්තේ ඉලක්කමයි. ඒ නිසා 0.0 වලින් පටන් ගන්නවා. ඊළඟට මේ 8.314 කොහොමද ලඝු ගණක පොතේ තියෙන්නේ කියලා බලන්න ඕන. ඒක තෝරන්නේ මෙහෙමයි. මම ඒක පැත්තකින් ලියන්නම්. 8.314 මේ මුලින්ම තියෙන ඉලක්කම් දෙක තෝරගන්න ඕන ඔයා. හරිද? එතනින් පස්සේ තනි ඉලක්කම් දෙක වෙන වෙනම සලකන්නේ. ඒ කිව් එක මෙහෙමයි කරන්නේ. එතකොට පළවෙනි ඉලක්කම් දෙක 83 නේ. ඔයා ලඝු ගණක පොතේ අර ලඝු ගණක කියන පේජ් එකට අදාළව එන්න ඕන මේ කොනේම තියෙන සංඛ්‍යා ටිකක් තියෙනවනේ. අර යට කොනේම තියෙන සංඛ්‍යා සෙට් එකේ ආයි මේ පැත්තනේ අනිත් සංඛ්‍යා සෙට් එක යන්නේ. ඔයා මේ පැත්තේ තෝරගන්න ඕන 83 කියන එක. හරි. මම ඒකේ 83 තෝරගත්තා. ලඝු ගණක වල 83. ඔන්න 83 තෝරගත්තා. හරිද? ඔයා එන්න 83 කියන ඔන්න ඒ පේලියට. ඊළඟට බලන්න ඊළඟට තියෙන අංක 1නේ. දැන් 83 ඉඳන් ඔයා බලන්න ඕන මෙන්න මේ උඩ පේලියේ අර මේ පැත්තේ තියෙන මධ්‍යන්න අන්තරයට යන්න එපා. මුලින් සෙට් වෙන පේලියේ 1 කියන තැනට යන්න ඕන. බිඳුවෙන් පස්සේ 1 තියෙන්නේ. හරි. ඔයා දැන් මෙන්න මේ දෙක යා කරලා බලන්න මෙන්න මෙතෙන්ට සෙට් වෙන්නේ මොන සංඛ්‍යාවද කියලා. හරි. ඒතකොට මට සෙට් වෙනවා 83 1ට 83 1ට 91යි 96 කියන සංඛ්‍යාවක්. 91යි 96. ඔයාටත් ඒක සෙට් වෙන්න ඕන. හරි. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? ඊළඟ සංඛ්‍යාව මේ 4නේ. ඒ කියන්නේ මුලින්ම සංඛ්‍යා දෙකක් තෝරගන්න ඕන. ඊළඟට තනි සංඛ්‍යාවක් තෝරගන්නවා. ඊට පස්සෙත් තනි සංඛ්‍යාවක් තෝරගන්න ඕනේ. ඔන්නේ 4 කියන කෙනා අපි තෝරන්නේ අර මධ්‍යන්න අන්තරය කියන තීරුවෙන්. ඒ කියන්නේ මෙන්න මේ හරිය තැනක තියෙන මධ්‍යන්න අන්තරය කියලා එක. හරි. ඒ මධ්‍යන්න අන්තරේ එකෙන් පටන්ගෙන යන්නේ 1 2 3 4. ඔහොම 1 2 3 4 කියලා ඇති. අන්න එතනින් මට වැදගත් වෙන්නේ 4 කියන කෙනා. ඒ 4ට අදාළව ඔයා එන්න ඕන අර කලින් තෝරගත්තු පේලිය ඔස්සේම මෙහෙම එන්න ඕන. ඔන්න ඔතන තියෙන සංඛ්‍යාව මොකක්ද කියලා බලන්න. හරි. එතකොට මගේ එකේ මම බලලා කියන්නම් 83ට අදාළව 4 තියෙන්නේ 2 කියලා. හරිද? මෙතන තියෙන්නේ 2 කියලා. එහෙනම් ඔයා මොකද්ද කරන්න ඕන? මෙන්න මේ 91යි 96 කියන එකට අර 2 එකතු කරන්නයි ඕන. ඔන්න 2 එකතු කරනවා. එතකොට එනවා 6යි 2යි 8යි මෙතන 9යි 1යි 9. 91යි 98 කියලා. ඔය වැඩේ වේගෙන් ඔයාලට කරන්න පුළුවන් ප්‍රැක්ටිස් වුණාම. හරිද? ඊළඟට දැන් මෙතන මම 0.0 කියලා ලියාගත්තනේ. එහෙනම් මේ 8.314ට අදාළව තියෙන ලඝු අගය තමයි 0.0 මෙන්න මේ සංඛ්‍යාව. 91යි 98. පැහැදිලිද? ඔය විදියටම ඔයා මේ 64.25ටත් ලඝු සලකන්න ඕන. හරි. ඒක අර විදියටම බලමු. අනිත් දේ ලඝු වලදී දැන් මේ දෙක අතර තියෙන ಗುಣ කිරීමක්නේ. ಗುಣ කිරීමක් නම් එකතු කිරීමක් විදියට ලියන්න ඕන ලඝු වලදී. බෙදීමක් තියෙන තැන්වල අඩු කිරීමක් විදියටයි අපි ලියන්නේ. ඒ දේවලුත් තේරුම් ගන්න. හරි. එතකොට මෙතන ಗುಣ කිරීමක් තියෙන නිසා මම එකතු කිරීමක් විදියට ලියනවා. ඊළඟට බලන්න 64.25. 64.25 දශම ස්ථානයේ මේ පැත්තේ ඉලක්කම් දෙකක් තියෙනවා. ඒ නිසා මම පටන් ගන්න ඕනේ 1.0 කියලා. හරි 1.0. දැන් එහෙනම් කලින් වගේමයි ඔයා තෝරගන්න මුල් ඉලක්කම් දෙක සහ ඊළඟ ඉලක්කම් දෙක වෙන වෙනම. එතනින් පස්සේ තව සංඛ්‍යා තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. මුලින්ම හම්බෙන දෙක තමයි තෝරගන්න ඕන. හරි. එතකොට ආයෙ ඔයා බලන්න දැන් මෙන්න මේ තීරුවේ 64 ඉන්නේ කොහෙද? ඔන්න 64 මේ වගේ තැනක හිටියේ කියන්නකො. දැන් බලන්න ඕන 64 2. ඒ කියන්නේ මෙන්න මේ වගේ තැනක තමයි දෙක තියෙන්නේ. හරි. මම ඒක බැලුවොත් 64 2 මට එනවා 80යි 75 කියලා අගයක්. මේ 64
දෙකට එනවා 80යි 75 කියලා අගයක්. ඊට පස්සේ ඔයා බලන්න ඕන මේ කියන මධ්‍යන්න අන්තරය කියන තීරුවේ කීයද බලන්න ඕන? 5. හරි. ඔතන 5ට තියෙන්නේ පහට ඇවිල්ලා තියෙනවා 3 කියලා. හරිද? එහෙනම් ඔයා මේකට එකතු කරන්න ඕන 3ක්. ඒතර ඕකට 3ක් එකතු කරාම ඔයාට එන්නේ 80යි 75ට 3ක් එකතු කරාම 80යි 78නේ. එහෙනම් 1.80යි 78. හරිද? ඊළඟට 10 බල ඒ විදිහටම තියාගන්න. ඒව අන්තිමට සුළු කරලා දාන්න පුළුවන්. මේ සංඛ්‍යා ටික විතරයි අපි සුළු කරගෙන යන්නේ. මේ 10 බලයන් අමතක කරන්න. මේ 10 බල සහ මේ 10 බල ඔයා අමතක කරන්න. හරි. එහෙනම් ඔන්න මේ දෙක අතර තියෙන ගුණිතයක් නිසා එකතුවක් විදිහට ලිව්වා. ඊළඟට මේ දෙක අතර ගුණිතයෙන් පස්සේ තියෙන්නේ 55 බෙදිලානේ. ඒ නිසා 55 ලඝු කියන කෙනා අඩු වෙන්නයි ඕන. හරි. එහෙනම් ඒක අඩු වෙන්නයි ඕන. කොහොමද අඩු වෙන්නේ? 55ට අදාළ ලඝු වගේ බලන්න ඕන. හරි. එතකොට දැන් දශම ස්ථානයක් පේන නැත්නම් අනිවාර්යෙන් මෙන්න මෙතනනේ දශම ස්ථානේ තියෙන්නේ. දශම ස්ථානයේ වම් පැත්තේ ඉලක්කම් දෙකක් තියෙනවා. එහෙනම් පටන් ගන්න ඕන ඔයා දැන් දන්නවා 1.0 කියලා. හරි. දැන් බලන්න 55. ඒක මෙන්න මේ වගේ තැනක ඇති. හරිද? 55න් පස්සේ මේ පැත්තේ මොකුත් සංඛ්‍යා නැහැනේ. අර ඊට පස්සේ බලනවා වෙන වෙනම සංඛ්‍යා දෙකක්. ඒක නැහැ. හරි. එතකොට මොකද්ද කරන්නේ? ඒ පැත්තේ තියෙන්නේ බිංදුනේ. 55 දැන් මේ පැත්තේ තියෙන්නේ බිංදු. එහෙනම් ඔයා කෙලින්ම 55 බිංදුව බලන්න ඕන. මෙන්න මේ 55 බිංදුව බලන්න ඕන. හරි. එතකොට 55 බිංදුවට මේකේ තියෙනවා අගය 74.4 කියලා. ඔන්න මෙතෙන්ට අදාළ අගය තියෙනවා. මම මෙහෙන් ලියන්නම්. 74.4. හරිද? ඊට පස්සේ මධ්‍යන්තරය බලන්න වෙන්නේ බිංදුවනේ. ඔය පේලිය දිගේම ගිහිල්ලා බැලුවොත් එතන බිංදුවක් නැහැ. ඒ නිසා එතෙන්ට අගයක් එන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් එන අගය 74.4. එහෙනම් මෙතෙන්ට ලියනවා 74.4 කියලා. ඔන්න ඔය ප්‍රධාන වැඩ ටික ඔයාට කරගන්න පුළුවන් වෙන්න ඕන. හරි. ඊට පස්සේ ඊටු ටික ලියන්න මම මේ කොටස මකනවා. දැන් මේ වීඩියෝ එකක් විතර දාන්න නිසා ඔයාට ස්ලෝ කර කර බලන්න පුළුවන් නේ. හරි. එතනින් පස්සේ හරි. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ කට්ටිය එකතු කරලා අඩු කරලා එතනින් එන අගේ හොයා ගන්න ඕන. ඒ වැඩේ ඉක්මනට කරන්න පුළුවන් නේ. හරි. දැන් බලන්න මේකයි මේකයි මම මුලින් එකතු කරොත් 8යි 8යි 16න් 6 ඉතුරුයි එකක්. 9යි ඒ ඉතුරු වෙච්ච එකයි 10යි 7යි 17න් 7 ඉතුරුයි එකක්. ඊට පස්සේ තියෙන බිංදුවයි එකයි එකතු කරන්නනේ. ඒකට අර එක එකතු කරාම 2යි. ඊළඟට මෙතන 9යි 8යි එකතු කරාම 17යි. එතනිනුත් ඉතුරුයි එකක් දශම ස්ථානයයි. එතකොට ඒකයි මේකයි 2යි බිංදුවයි දෙකම තමයි. ඔන්න ඔහම අගයක් එනවා. මේකෙන් අඩු කරන්න ඕනේ මෙන්න මේ කොටස. එහෙනම් අඩු කරොත් 1.7යි 4යි බිංදුවයි 4ක්. ඔයාට එනවා 6න් 4ක් 2යි. මෙතන 7යි 2න් 4ක් බෑ 12න් 4ක් අඩු කරාම 8යි. මෙතන ඉතුරු වෙන්නේ දැන් 6නේ. මේ පැත්තෙන් එකක් ගෙනාවම 16යි. 16න් 7ක් අඩු කරාම කීයද? 6යි 7 8 9යි. එතකොට මෙතන එකනේ තියෙන්නේ. එකෙන් එකක් බිංදුවයි. හරි. එතකොට ඔයාට නිකමට හිතන්න මෙන්න මේ සංඛ්‍යාවට ඍණාගයක් ආවා කියලා. එහෙම වුණොත් ඔතන අර වියුති පැටලිලා පොඩි අමාරු ගතියක් එනවා. ඒ නිසා මම හැම වෙලාවෙම කියන්නේ ඔයා සුළු කිරීමක් හදාගනිද්දි මේ උඩ පදය යට පදයට වඩා වැඩි වෙන්න හදාගන්න ඕන. ඒ කියන්නේ 10 බලය ගැන හිතන්න එපා. දැන් උදාහරණයක් විදියට මේ 10 බල ටික අමතක කළොත් ඔයා දන්නවා 8.3.1.4 කියන එක අමතක කරොත් 8 කියලා හිතන්නකො. 8 ඒවා 64ක් මේ යට තියෙන 55ට වඩා වැඩිනේ. හරිද? අන්න එක තේරුම් ගන්න. මේ 10 බල ටික අමතක කරාම මෙතනින් එන අගේ සහ මෙතනින් එන අගේ අතර තියෙන දල වෙනස. ඒ කියන්නේ උඩ අගේ වැඩි වෙන්න ඕන. දලව ඒක ගන්න. හරියටම වෙන්න ඕනේ. ඔයාලට සාමාන්‍ය දැනීමෙන් තේරෙන්න ඕනේ 64 ඒවා 8ක් 55ට වඩා වැඩිනේ.
මොකද මේ උඩ ඔයා තෝරගන්න අගයට අදාළ කියන්නේ අගය අඩු වුණොත් මෙන්න මේ වගේ එන අගයට වඩා මෙතන එන අගය වැඩි වෙනවා. එතකොට ඍණාගයක් තමයි ඔයාලට මෙතෙන්ට සෙට් වෙන්නේ. හරිද? ඒ නිසා මේ සුළු කිරීමේදී හැම වෙලාවෙම ඔයා උඩ මේ තෝරගන්න 10 බලය අමතක කරාම ඉතුරු ඔයා තෝරගන්න එකක් තියෙනවනේ. එතන අගේ වැඩි වෙන්න හදා ගන්න ඕන. එහෙම වැඩි වෙන්න හදා ගන්න පුළුවන් 10 බලය වෙනස් කරලා. හරිද? මේ දේවල් මම කියලා දෙන්නම්. හරි. එතකොට මේක සුළු කරාම ඔයාට එනෝනේ 98.72 කියලා අගයක්. 0.98.72. එතකොට මේක නෙවෙයි අන්තිම උත්තරේ. මේ තියෙන්නේ ලඝු වලින් ආපු අගයක්. හරිද? හැබැයි මට ඕන ලඝු වලින් ආපු අගේ නෙවෙයි ඇත්තම සංඛ්‍යාත්මක අගේනේ. එහෙනම් ලඝු වලින් එන අගේ ඇත්තම සංඛ්‍යාත්මක අගේ අපි ගන්න ඕන. අපි ඔකට කියනවා මෙයාගේ ප්‍රතිලඝු බලන්න ඕන කියලා. හරිද? ඒ වචන සංකීර්ණ නම් වැඩි හිතන්න ඕනේ. සිස්ටම් එක තේරුම් ගන්න වෙයි ඇති. හරි. එතකොට ප්‍රතිලඝු බලද්දී හැම වෙලාවෙම දශම ස්ථානයේ මේ දකුණු අත පැත්තේ තියෙන සෙට් එක ගැන විතරයි ඔයා හිතන්න ඕන. මේ 98.72 කියන කෙනා අර කිව්ව ලඝු ගණක කියන කොටසේ කොහෙද තියෙන්නේ කියලා බලමු. හිතන්නකෝ දැන් මෙතනනේ අර තීරුව තිබුණේ. අර 10 20 30 කියලා අර තිබිච්ච තීරුව. ඊට පස්සේ ආයි මේ පැත්තට තමයි 1 2 3 ඔය විදිහට තිබුණේ. හරි. ඒක මේ කොහේ හරි තැනක මේ මැද තැනක තියෙන්න ඕන 98.72 හෝ ඊට වඩා අඩු ආසන්න අගයක්. වැඩි අගයන් ගන්න බෑ. සමහර විට 98.72ම තියෙන්නත් පුළුවන්. හරි. මම ඕක හොයාගෙන ගියොත් මට ඕක සෙට් වෙයි 98.72. මට සෙට් වෙනවා 98.72 හරියටම සෙට් වෙනවා. ඒක සෙට් වෙන්නේ ඔයා හොඳට බලන්න මෙන්න මෙතන 97 තියෙන්නේ 97 තියෙන්නේ උඩින් තියෙන්නේ 1. මෙන්න මේ 1යි 97යි අතර තියෙන අගයට හරියටම සෙට් වෙනවා 98.72 කියන අගය. 98.72 කියන අගේ. හිතන්නකෝ ඔයාට සෙට් උනේ 98.70 කියලා. එතකොට තව දෙකක් මදිනේ. අන්න ඒ මදි වෙන දෙක ඔයා මේ පැත්තේ තියෙන අර මධ්‍යන්තරය කියලා එකක්. ඔතනින් ඒ පේලියෙන් හොයන්න ඕන දෙකක් කොහෙද තියෙන්නේ කියලා. ඒ කියන්නේ හිතන්නකෝ ඒ පේලියෙන්ම මේ පේලියෙන්ම දෙක තියෙන කෙනාට අදාළව මෙතන තියෙන අගේ 3 කියලා. එතකොට අර මෙතෙන්ට ආපු අගයට අර 3 එකතු වෙන්න ඕන. හරිද? දැන් මෙතන එහෙම මුකුත් කරන්න ඕන වෙන්නේ නැහැ. කෙලින්ම 98.72 අපිට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් 98.72 එකතු කරනවා කියන්නේ මේ අර කලින් වගේ එකතු කිරීමක් නෙවෙයි. හොඳේ. ඒ කියන්නේ හිතන්නකෝ 97 1 3 කියලා තමයි එහෙමවත් ගන්න ඕන. දැන් මෙතන එහෙම අවුලක් නැහැනේ. මෙතන කෙලින්ම 98.72 තියෙන නිසා 97 1 කියලා මට ගන්න පුළුවන්. එහෙනම් මම ඒක ලියනවා මේ සංඛ්‍යාව වෙනුවට මම ලියනවා 97 1 කියලා. 97යි 1 කියලා ලිව්වා. හරි. ඊට පස්සේ තමයි අන්තිම පියවර මේ දශම ස්ථානයේ මේ පැත්තේ තියෙන බිඳුව නම් මෙහෙ ඉඳන් එකක් තියලා දශම ස්ථානේ තියන්න ඕන. මෙතන තියෙන්නේ 1 නම් මෙහෙ ඉඳන් දෙකක් තියලා දශම ස්ථානේ තියන්න ඕන. මෙතන තියෙන්නේ 2 නම් මෙහෙ ඉඳන් 3ක් තියලා දශම ස්ථානේ තියන්න ඕන. දැන් මෙතන තියෙන බිඳුව නිසා මෙහෙ ඉඳන් එකක් තියලා මම දශම ස්ථානේ තියනවා. අන්න ඒතර මට එනවා 9.71 කියලා. හැබැයි ඉවර නෑ. මේ 10 බල ටික ඉතුරු වුණානේ. ඒක අන්තිමට සුළු කරලා දාමු. මෙතන තියෙනවා 10 ඍණ 10ක්. මෙතන තියෙනවා 10 ඍණ 36ක්. එතකොට 10 ඍණ 10ට 10 ඍණ 36 කැපුණොත් උඩ ඉතුරු වෙන්න ඕන 10 ඍණ 26ක්. එහෙනම් උත්තරේ 9.71 ගුණ කිරීම 10 ඍණ 26. බලන්න කැල් එකෙන් ගහුවන් ආවෙත් ඔය උත්තරේමයි. ඒ කියාවේ 9.71 අර ඒ වගේ පොඩි වෙනස් වීමක් එන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑනේ. වාට එක්සෑම් එකේ රේන්ජ් එකකට තමයි ලකුණු දෙන්නේ. බලන්න ලස්සනට උත්තරේ ආපු හැටි. හරි මම ඔය වගේ තව උදාහරණ දෙකක් විතර සාකච්ඡා කරන්නම්. ඔයාට එතනින් පස්සේ දිගටම අපි හදන ගණන් වලදී ලඝු පොතක් තියාගෙන මේ විදියට සුළු කරලා වැඩේ ඉගෙන ගන්න ඕන. හරි. මම අර උඩ පොඩ්ඩක් මේ අඩු වගයක් යට වැඩි වගයක් දීලා එහෙම එකක් ආවොත් හදාගෙන සුළු කරන්නේ කොහොමද කියලා ඊළඟ උදාහරණයෙන් පැහැදිලි කරන්න.
හරි. එතකොට මේක තමයි දෙවනි ගාන. මේක බැලුව බැලමට ඔයාට තේරෙනවා මේ 6.628ට වඩා 25 කියන කෙනා දෙකෙන් ගුණ කරාම ආසන්නවත් 50ක් එන්න ඕනනේ. ඒතර යටාගේ වැඩි. 10 බල ටික අමතක කරාට පස්සේ. ඒතර ඒ වගේ එකක් ආවොත් කොහොමද අපි හදන්නේ කියලා තමයි දැන් කතා කරන්න යන්නේ. මුලින්ම අපි බලමුකෝ මෙයාගෙන ආගේ කැල් එකේ ගහලා සුළු කරලානේ. හරි. ඒ වැඩේ කරලෙමු. ඒතර තියෙනවා 6.628 ගුණ කිරීම 10 ඍණ 34 10 ඍණ 34 බෙදීම 25.875 ගුණ කිරීම 2 ගුණ කිරීම 10 ඍණ 20. හරි. ඔතෙන්ට සෙට් වෙනවා 1.287 යොහමගයක්. ඒක මම මෙහෙන් ලියන්නම්. 1.287 ගුණ කිරීම 10 බලයේ සෙට් වෙනවා 10 ඍණ 15ක් කියලා. හරි. අපි බලමු දැන් ලඝු වලින් මේක සුළු කරලා ඔය උත්තරේ මෙනවද කියලා. එතකොට ලඝු පොත අරගෙන දැන් ඔයා පියවර ටික දන්නවනේ. හැබැයි මෙතෙන්දී එක පියවරක් ඔයාට මුලින්ම කරගෙන ඉන්න වෙනවා. හේතුව දැන් උඩාගේ අඩුයිනේ. 25 දෙකෙන් ගුණ කරත් ආසන්නව 50ක් එන්නේ. ඒ නිසා අපි උඩාගේ 662.8 වගේ හදාගමුකෝ. එතකොට ලේසි වැඩි. එමේ උඩාගේ මං හදාගන්නවා 662.8 කියලා. එහෙම අපිට ඕන විදිහට වෙනස්කම් කරන්න බෑ. හැබැයි සාධාරණ වෙනස්කමක් කරන්න පුළුවන් 10 බලය වෙනස් කරලා. එතකොට 662ක් කියන්නේ දශම ස්ථාන දෙකක් පැන්නොත්නේ. එතකොට ඔයාට ඔක ලියන්න පුළුවන් 10 ඍණ 36යි කියලා. නේ දශම ස්ථාන දෙකක් මේ පැත්තට පැන්නොත් ඔයාට ඒක 10 ඍණ 36 කියලා ලියන්න පුළුවන්. හරි 10 බලනම් දැනගන්න වෙනවා. O level කාලෙත් තියෙනවා. එතකොට අසාධාරණයක් නෑනේ. දැන් අර උඩ 10 බලයත් එක්ක තියනගේ වැඩි අගයක්. හරි. ඊළඟ මේ යටාගේ මේ දෙකේ ලඝු බලන එක වෙන කරදරයක් නේ. ආයි මොකටද දෙකේ ලඝු බලන්නේ? කෙලින්ම ඔයාට පුළුවන් දැන් මේ සංඛ්‍යා දෙකක ලඝු බලන්න ඕනේ නෑනේ. මේකෙන් ಗುಣ කරලා ඒ යගේ ලියාගමු. මොකද දෙකෙන් ಗುಣ කරන එක ඕන කෙනෙක්ට කරන්න පුළුවන් නිසා තමයි ඔහොම මම කරන්න කියලා කියන්නේ. නැත්තම් කෙනෙක්ට පුළුවන් මෙයාගේ ලඝු බලලා දෙකේ ලඝු වලට එකතු කරන්න. නමුත් අර මම ප්‍රායෝගිකව කියන්නේ මේ වැඩේට යන්න කියලා. ඉතින් කරත් කමක් නැහැ. හරි කරලත් බලන්න. එහෙනම් බෙදීම 5 වරක් 2 10න් බිඳුව ඉතුරුයි එකක්. ඊට පස්සේ 7 වරක් 2 14යි අර 1යි 15න් 5 ඉතුරුයි එකක්. 8 වරක් 2 16යි 17න් 7 ඉතුරුයි එකක්. ආයි 5 වරක් 2 10යි අර 1යි 11යි ඉතුරුයි එකක්. 2 වරක් 2 4යි 1යි 5යි. ඔතෙන් රෝ 51.75 ගුණ කිරීම 10 ඍණ 20. හරි. දැන් මොකද්ද කරන්නේ? 10 බල ටික අමතක කරලා වැඩේ සුළු කරගෙන යන්න තියෙනවා. එතකොට අපි මුලින්ම කරන්න ඕන මොකද්ද? මෙන්න මෙතන තියෙන සංඛ්‍යාවේ පළවෙනි දෙන්න තෝරගන්න ඕන. ඊළඟ දෙන්න වෙන වෙනම තෝරගන්න ඕන. හරි. ඊට කලින් බලන්න ඕන දශම ස්ථානයේ වම් පැත්තේ ඉලක්කම් කීයක් තියෙද? 3යිනේ. එහෙනම් ඔයා පටන් ගන්න ඕන 2.0 කියලා. ඔන්න අංක 1. 2.0. ඊට පස්සේ බලන්න ඕන 66 2 8. හරිද? එහෙනම් මෙන්න මේ තීරුවේ 66ට එන්න. ආයි මේ තීරුවේ 2ට එන්න. බලන්න ඔතනින් සෙට් වෙන්නේ මොකද්ද? 66 2ට මට සෙට් වෙනවා 82.9. මෙතෙන්ට එනවා 82.9. ඊට පස්සේ අර 8 බලන්න ඕන කොහෙන්ද? මධ්‍යන්න අන්තරය කියන එකේ. එහෙනම් මධ්‍යන්න අන්තරයේ ඇති 8 කියලා එකක්. අනේ 8 දිගේ මෙහෙම පහළට ආවොත් මේ පේරිය සෙට් වෙන තැන බලන්න. හරිද? ඔතෙන්ට සෙට් වෙනවා 5 කියලා. එහෙනම් මේකට 5ක් එකතු කරන්න ඕන. හරි. එතකොට 9යි 5යි කියලා කියන්නේ 14යි. 14න් 4 ඉතුරුයි එකක්. ඒක මෙතෙන්ට එනවා 2යි 8යි. ඔයාට එනවා 82යි 14 කියලා. එහෙනම් මට ලියා ගන්න පුළුවන් 2.82යි 14. හරිද? ඊට පස්සේ දැන් යට තියෙන්නේ තනි සංඛ්‍යාවක්නේ. ආයි දෙකක ලඝු බලන්න ඕනේ. අපි බලමු 51.75 ලඝු.
දශම ස්ථානයෙන් වම් පැත්තේ ඉලක්කම් 2යිනේ තියෙන්නේ. ඒ නිසා ඔයා පටන් ගන්න ඕන 1.0 කියලා. දැන් බලමු 51 7 5. හරි මෙතනින් තෝරගන්න 51 මෙතනින් තෝරගන්න 7. 51 4 සෙට් වෙන්නේ මොකද්ද කියලා බලමු. 51 7 මට එනවා 71.35. ඔයා ලඝු පොත හොඳට බලලා තේරුම් ගන්න. 71.35. හරි. ඊළඟට ආයේ මධ්‍යන්නාන්තරයේ තීරුවෙන් බලන්න ඕන එතන පේලියේම පස්වෙනියට මොකද්ද තියෙන්නේ කියලා. මෙහෙම යටට ඇවිල්ලා බලන්න. ඔතන පස්වෙනියට තියෙන්නේ 4 කියලා. එහෙනම් 71.35ට එකතු වෙන්න ඕන 4ක්. 71.35ට 4ක් එකතු කරාම 71.39යි. එහෙනම් 71.39 කියලා ලියාගත්තා. දැන් මොකද්ද කරන්නේ? මෙයා සහ මෙයා අතර තියෙන බෙදීමක් නිසා අඩු කිරීමක් විදිහට තමයි ඕක ලියන්න වෙන්නේ. 4න් 9ක් අඩු කරන්න බෑනේ. 14න් 9ක් අඩු කරාම 5යි. දැන් මෙතන තියෙන්නේ බිඳුව. මේ පැත්තෙන් එකක් ගෙනාවම මෙතන කීයද 10යි. 10න් 3ක් 7යි. දැන් මෙතන එකනේ ඉන්නේ. එකෙන් එකක් බිඳුවයි. 8න් 7ක් 1යි. අන දෙකෙන් එකක් අඩු කරාම 1යි. මෙතෙන්ට ඍණාගයක් එන්නේ. මෙතෙන්ට ඍණාගයක් එනවා මේ උඩ අගේ ඔයා සැලකුවොත් යට අගේට වඩා උඩ අගේ අඩුයි කියලා සැලකුවොත් ඍණාගයක් එනවා. එහෙම වුණොත් අර වියුති වගේ දේවල් පැටලෙනවා. ඒක තේරුමක් නැහැ. මෙහෙම ලේසියෙන් හදාගන්න. එතකොට වැඩේ හරි. දැන් මොකද්ද කරේ? මේ ඉස්සරහා තියෙන සංඛ්‍යාව අමතක කරලා මෙන්න මෙතන තියෙන කෙනාගේ ප්‍රතිලඝු ගලන්න ඕන. ප්‍රතිලඝු බලන්න ඕන. ප්‍රතිලඝු බලන්නේ මෙන්න මේ කියන තැන කොහේද 10.75 තියෙන්නේ කියලා ඔයා බලන්න ඕන. නැත්නම් ඊට ආසන්න අගයක් ඊට ආසන්න අඩු අගයක් තියෙද කියලා බලන්න. හරි. එතකොට 10.75 දැන් මම බලාගෙන ගියොත් 10.72 තියෙනවා අර උඩමයි තියෙන්නේ. හරිද? 10.72 තියෙනවා. ඒක තියෙන්නේ මේ 10.72 තියෙන්නේ මෙතනින් තියෙනවා 12 මේ උඩින් තියෙන්නේ 8. හරිද? එතකොට මට ඒක ලියා ගන්න පුළුවන් 12.8 කියලා. හැබැයි අවුලක් තියෙනවා 10.75 නේ මට ඕන. 10.72 තමයි ආවේ. තව 3ක් මදි. අන්න ඒ තුන ඔයා මධ්‍යන්න අන්තරයේ තීරුවෙන් ගන්න ඕන. හරිද? ඉතින් ඔයා බලන්න මධ්‍යන්න අන්තරයේ තීරුවෙන් කොහොමද 3ක් ගන්න කියලා. ඔයා අර 10.72 කියන තීරුව ඔස්සේ ඉස්සරහට එන්න. හරිද? 10.72 ඔස්සේ ඉස්සරහට ආවට පස්සේ ඔයා බලන්න 3ක් සෙට් වෙනවද කියලා. ඔව් 3ක් සෙට් වෙනවා. හැබැයි මේ 3ට මෙහෙම උඩට යන්නයි ඕන. අන්න එතකොට එතන අදාළගේ 1. මේක අවධානයෙන් කරන්න ඕන වැඩක්. අන්න ඒ නිසා මට මේ 12.8 කියන තැනට එකත් ලියා ගන්න පුළුවන් දැන්. අර කලින් ගානේ ගානට සෙට් වුණාට මෙතන ගානට සෙට් වුන්නේ නැහැ. අන්තිම පියවර තියෙන්නේ දශම ස්ථානයෙන් වම් පැත්තේ එකනේ තියෙන්නේ. එහෙනම් මෙයාගේ මෙහි ඉඳන් දෙකක් තියලා තමයි දශම ස්ථානේ තියන්න ඕන. ඔයාලට කලින් මතක ඇති බිඳුව තිබුණා නම් අපි එකක් තියලා තියුවා වගේ තමයි. දැන් මෙතන එක තියෙන නිසා අන්න දෙකක් තියලා දශම ස්ථානේ තියන්න ඕන මෙතනින්. එතකොට ඔයාලට 12.81 තමයි සෙට් වෙන්නේ. හැබැයි 10 බල ටික සුළු කරලා ඉවර නෑනේ. එහෙනම් 12.81 ගුණ කිරීම මෙන්න 10 බල ටික දැන් වෙනම සුළු කරනවා. මෙතන තියෙන 10 ඍණ 36, මෙතන තියෙන 10 ඍණ 20. ඕක සුළු කරාම එනවා 10 ඍණ 16ක්. හරිද? හැබැයි මෙතන උත්තරේ තියෙන්නේ මොකද්ද? 1.287 ගුණ කිරීම 10 ඍණ 15. එහෙනම් ඔයා මේ උත්තරේ 10 ඍණ 15ට හදාගත්තොත් ඔයාලා දශම ස්ථානයක් මෙහෙට පෙන්නුවන් හරිනේ. අන්න ඔයාට එනවා 1.281 ගුණ කිරීම 10 ඍණ 15 කියලා. හරිද? එතකොට එකම ආසන්න උත්තරේ එනවා ප්‍රශ්නයක් නෑ. මොකද ඔයාට එක්සෑම් එකේ රේන්ජ් එකට ලකුණු හම්බෙනවනේ. ඒතර ඒ විදිහට පුරුදු වෙන්න ඕක තමයි ලඝු වලින් සුළු කරන විදිය. හරිද? එතකොට මම ඔය උදාහරණ දෙකකින් ඔක්කොම ටික පැහැදිලි කරා. මෙතනින් පස්සේ අපේ කෙමිස්ට්‍රි වල ඉතුරු ෆිසිකල් පාඩම් හැම එකටම ඔයා මේ ක්‍රමයට සුළු කිරීම කරලා පුරුදු වෙන්න ලඝු පොතක් අතේ දිගටම තියාගන්න.
මේක එතකොට ඉක්මනට පුරුදු වෙනවා. ඔයාට පොඩි වෙලාවකින් ඔය වැඩේ කරගන්න පුළුවන්. එහෙනම් මම මෙතනින් මේ වීඩියෝ එක නවත්තනවා. මේක බලලා හොඳට ප්‍රැක්ටිස් වෙලා ඉතුරු ටිකට අපි හොඳට මුහුණ දෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. හරි.